අයිබෝවන් අපේ දයාබර හිතවතුනි හිතවතියනි මම ඔබට පසුගිය කාලයේම කිව්වා මීට මාස දෙකකට ප්‍රථම කිව්වා එල් නීනෝෙන් අපිට මුහුදු වතුර බොන්න සිද්ධ වෙන්නේ නැහැ කියලා. දැන් ඒක ඔප්පු වෙනවා. මම ඒ වගේම කිව්වා නිරත දිගින් හා මේ මුහුදු වෙරළ වටේ හට ගන්නා වූ ඒ සුළඟ පිළිබඳව. දැන් ඒ පිළිබඳව විස්තර ඔබට කියලා තියෙද්දි දැන් අපි දන්නවා මේ රටේ යම් තැන්වල පසුගියදා මීගමුව බන්ධනාගාරේ ඊට පසුව මහර බන්ධනාගාරේ යම් කනගාටුදායක සිදුවීම් කීපයක් සිද්ධ වුණා. අලාභහානි සිද්ධ වුණා. ජීවිත හිමි වුණා. සමහරු රෝහල්ගත වුණා. මෙවැනි විපත්තිකර ස්වභාවයකට පත් වුණා. ඒතර මේ ආරම්භයේදී පසුගිය ජූලි 26 වෙනිදා ඉඳලා අංශක 13.4 ප්‍රමාණයකට සෙනසුරු මින රාශිය තුල වක්‍ර වෙලා ඉන්නවා. නමුත් ඊට වඩා භයානක දෙයක් අපි මුහුණ පාන සිද්ධ වෙනවා. ඒ තමයි මේ මාසේ ඒ කියන්නේ අගෝස්තු මාසේ 12 වෙනිදා වසරේ අවසානම පූර්ණ සූර්යග්‍රහණය සිද්ධ වෙනවා. ඒක බදාදා. මෙන්න මේක අපිට බලපාන ආකාරය හැම වර්ෂයකදීම මේ සූර්යග්‍රහණය හා චන්ද්‍රග්‍රහණයන් පිළිබඳව හා බලපාන ආකාරයත් ඒ සිදුවෙන ආකාරයත් ඒ සිදුවෙන දිනය පිළිබඳවත් අපි සලකා බලා අනාගතය පිළිබඳව සිදුවෙන රටේ තත්ත්වය පිළිබඳව කතා කරනවා. මෙන්න මේ සිදුවීම අපට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බලපෑම් සිද්ධ වෙනවා. එහෙමනම් මොනවද වෙන්නේ? මේක විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ කටක රාශිය තුල දී බුධ ග්‍රහය සතුරුවයි ඒ මොහොතේ සිටින්නේ. බුද්ධියට අධිපති බුධ ග්‍රහය බදාද දවසේ සතුරුව සිටිද්දී මේ දේ සිද්ධ වෙන්නේ. මේ හේතුවෙන් විශේෂයෙන්ම කාලගුණික වශයෙන් දේශගුණික වශයෙන් මේ රටට වගේම අනිකුත් අසල්වාසී රටවල් වලට ලොකු බලපෑම් එල්ල වෙනවා. වසංගත රෝග පැතිරෙනවා. අපිට පාලනය කර ගැනීමට නොහැකි වෙන තාවේ නොසන්සුන්තාවයකුත් නේ. ඔබ හිතන විදියට වරුසාව තවදුරටත් වැඩි වෙනවා විතරක් නෙවෙයි එහින් හානි සිදු වෙනවා විතරක් නෙවෙයි වසංගත රෝග බෝවීමක් සහ මිනිසුන්ගේ සංසුන්භාවය නොසන්සුන්තාවයකට පත්වන ස්වභාවයකුත් ඇති වෙනවා. මොකද බුද්ධිමත්ව හිතන්නට තරම් කාලයක් නැහැ. ඒ බුධ ග්‍රහය ඒ වෙලාවේ සතුරුවයි සිටින්නේ මේ සූර්යග්‍රහණය සිද්ධ වෙන වෙලාවේ. අපි සැලකිලිමත් විය යුතුයි. අපි දන්න පසුගිය කාලේ අපට වසංගත රෝග වලින් අපි බොහෝ පීඩාවටපත් වුණා. දැනුත් ඒ තත්ත්වයේ ඉන්නවා. ඒ තමයි ඔය ඩෙන්ගු මාරාන්තික වෛරසය පිළිබඳව. ඒ නිසා අපි සැලකිලිමත් විය යුතුයි. මෙන්න මේ ග්‍රහ රටාවන් තුල අපි දකිනවා වසංගත රෝග හිසොසවන බව. ඒ නිසා අපි කවුරුත් සැලකෙන්න ඕන. සැලකිලිමත් වෙලා කටයුතු කරන්නට ඕන. ඒ වගේම රටේ පවතින සාමය පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවේවි. ඒ වෙයිදිත් අපි කල්පනාකාරීව ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්නට පුරුදු පුහුණු වෙන්න ඕන දැන් ඉඳලම. ඒවා ඒක හොඳයි. ඔබගෙත් අපගෙත් අපි සියලුම දෙනාගේම යහපත වෙනුවෙන් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා මම ඔබට කියනවා. ඒ වගේම ඔබ මතක තබා ගත යුතුයි. හොඳයි. එහෙමනම් අපි අලුත් වැඩසටහනකින් හමු වෙමු. මම ඒ කිව් කරුණු කාරණා පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවා ඇති. ඔබ ඒ වගේම ඉවසීමෙන් යුක්තව කටයුතු කරනු ඇතයි කියලා මම විශ්වාස කරනවා. ඔබට ජය වේවා, වාසනාවන්ත වේවා.